මේ වැඩසටහන අවසන් කරන්න කලින් ඔයාගෙන් ඉල්ලීමක් කරන්න කැමති වැඩසටහනේ. දැන් ඔයා බෞද්ධයෙක්. හරිද? ඔයාගේ වේදිකාව හදලා තියෙනවා මෙයින් හාමුදුරු රන් වෙනවා, ගෑනු බයිනවා, අරග ගන්නවා ඔක්කොටම. හරිද? ඔයාගේ වෘත්තිය ඔයා හොඳටම කරනවා වෙන්න පුළුවන්. ඔයා බෞද්ධයෙක් වශයෙන් බුද්ධ ආගම වෙනුවෙන් ඔයා මොකද ඔයාගේ දක්ෂතාවයෙන් කරන්නේ? ඔයාලා මේ බුද්ධ ශාසනය දියුණු සංඝයාගේ සමගිය පිණිස ඊළඟට බුද්ධ ශාසනය පිණිස ඔයාගේ දක්ෂතාවයෙන් ඔයා යමක් කරන්නකෝ. මම ඒක ඔයාගෙන් ඉල්ලා හිටිනවා. මොකද මේක මෙච්චර බෝම්බේ වගේ පැතිරිලා යන්නේ ඔයාගේ මාධ්‍යයේ තියෙන දක්ෂතාවය නිසා. ඒ නිසාමයි මෙතෙන් ආවේ. නැත්නම් පෞද්ගලික ගත්තොත් මම ඔයත් එක්ක කතා කරන්න කැමතිම නැති කෙනෙක්. හේතුව මම අපේ අවුරුදු 20යි ලොකු ස්වාමීන් වහන්සේ අපි පුහුණු කළ තියෙන වාද කරන්න නෙවෙයි. විවාද කරන්න නෙවෙයි, චෝදනා කරන්න නෙවෙයි, ඇඟිල්ල දික් කරන්න නෙවෙයි. ඉතින් නුසුදුසුම තැනකට මට එන්න වුණා. ඔයා නිසා. ඒ නිසා මම කැමති නුසුදුසුම තැනකට එන්න වුණා, අකමැතිම පුද්ගලයාකට එන්න වුණා. හැබැයි එතනින් තමයි උත්තරේ යවගන්න ඕනම තැන. මම දැක්ක මෙතනට එන්න කලින් අපේ ආම්දුර කතා ශ්‍රද්ධා ටීවී නේද? ඒ වහන්සලාගේ නේද? කතාත් කරලා තිබුණා. නමුත් කවන්නේ ඉතින් මේ ඇත්තටම ශ්‍රද්ධා ටීවී එකේ කවන්නේ වහන්සලාගේ වැඩේ කරගන්න ඔය ශ්‍රද්ධා ටීවී එකේ වැඩසටහන කළේ ඔයාව මං අරින්න ඕන නිසාමයි. නමුත් ආයේ මෙතෙන්නම සෙට් වුණා. නමුත් මම වෙන්න වුණා නේ? මම ඔයාගේ ඉල්ලීමක් කරනවා ඔයාගේ දක්ෂතාවයෙන් බුද්ධ ශාසනයේ සමගිය පිණිස ආම්දුරුන්ගේ සමගිය පිණිස මොන හරි වැඩසටහනක් කරන්න මම ඇත්තටම ඉල්ලා හිටින දෙයක්. අපිට ඕනේ ඇත්තටම ආම්දුරු ගහ ගන්න දෙයක් නෙවෙයි. හරිද? මේක සමගිය කියලා මේක මේ බුද්ධ ශාසනය දියුණුවට අපි මොන හරි කරමුකෝ. මේ නිකන් මේ ගෑනු කෑග ගහ යනවා මේ මුන්ට කටාරින්න ලැබුණේ භික්ෂූන් තුල පවර එකේ මොන හරි ප්‍රශ්න යන්නේ. උපාසක මේ බුදුරුන්ගේ මේ පවර එකේ තියෙන මොකක් හරි ප්‍රශ්න යන්නේ නේ. ඉතින් ඒ නිසා අපි එකතු වෙලා බුද්ධ ශාසනය දියුණුවට කටයුතු කරමු. අසමගි සංඝයා කතා කරලා මේක සාකච්ඡා කරලා විසඳමුකෝ. මම නම් කැමතියි. මම කැමතියි. ලොකු ස්වාමීන් වහන්සේ කැමතියි. කවුද කැමති නැත්තේ? කැමති මේකේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. තුන්වෙනි පාර්ශවයක් එකතු වෙලා මේ සමගි කරන්නේ. තුන්වෙනි පාර්ශවය. මේ තුන්වෙනි පාර්ශවයක් ඕන. කවුද තුන්වෙනි පාර්ශවය හිතන්නේ? තුන්වෙනි පාර්ශවය කියන්නේ ප්‍රබලයෙක් ඉදිරියට. අපි කියමු ඔයාලට පුළුවන්. ඔයාට පුළුවන්. අපි කියමු සමාජයේ විවිධ අදහස් තියෙන ආන්දර දෙනමක් මෙතර කළා ඔබ වහන්සේ දෙනම ගැන මෙහෙම සාකච්ඡා කරනවා කියලා විවෘතව කතා කළා නම් ඉවරයි. ඊට පස්සේ දැන් ඔයාටම පුළුවන් අපි කියමු මහා මෙවුනාගේ පිළිම වැරදිනා. ඔයාටම ඇවිල්ලා කෙලිම ඍජුවම ලොකු සංසකෙම ඔයාට අහන්න පුළුවන්. නැත්නම් අපි එනවා අපිත් එක්ක කෙලිම කතා කරන්න පුළුවන්. අපි අගමුල ඔක්කොම ටික දෙන්න. එච්චරයි. දැන් මේක ඇත්තටම මේ වැඩසටහන තියන්න මූලිකම හේතුව දැන් අර අපි ආගමික පැත්තට බර අඩුයි හේතුව මේ සාකච්ඡා වෙන පැත්තකට යනවා. ඔයා මුලින්ම මට ඒක කිව්වා. නැත්තම් මට උවමනාම තිබ්බේ අර සිල් මාතාවට අෂ්ටගරු ධර්ම කියලා දෙන්න. මේ වැඩසටහන. මම තමයි සාකච්ඡා ආරම්භ කළේ. අපේ යන ශ්‍රද්ධා ටීවී එකේ බලන පිරිස සහ අපේ පිරිස දෙක දෙපාර්ශ්වමයි ඒක සාකච්ඡා ආරම්භයේදී කිව්වා. දැන් මේ කතා කරන විදිය හොඳයි. නෑ මම කැමතියි දැන් මේ අපේ අතීතයේ තිබිච්ච පිළිම වහන්සේලා අපි ඔතනින් අවසන් කරගන්න අවශ්‍යයි. මේ ඊට කලින් මම එක වචනයක් කියන්න ඕන. දැන් මම අර ඥානදීප ස්වාමීන් වහන්සේ ගැන ප්‍රේමකාන්ති මහත්මිය ගැන කතා කරේ ද්වේෂ සාගතව නෙමෙයි. මට ඕන කරේ මේ සාකච්ඡාවෙන් පස්සේ තමයි මේ මඩ මෙච්චර කල් නිහඬව තිබිච්ච මේ ප්‍රහාරයක් එල්ල වුණේ. දැන් එක ගලක් ගහනවා, තව ගලක් ගහනවා, තව ගලක් ගහනවා. අපේ ලොකු හාමුදුරන් වහන්සේට ගල් ගාගෙන යනවා මොකක් හරි වදී කියලා. ඉතින් එකක් අර එකක් දැන් තව ඉස්සරහට තව ගලක් ගහයිද දන්නේ නැහැ. ඉතින් තවත් YouTube channel එකකින් ලොකු සංස්කෘතික ගොඩාක් චෝදනා කරනවා ඒ සුත ටීවී කියලා මම හිතන්නේ. මම හිතනවා සැක කරනවා බයින හාමුදුරුවෝ මෑත භාගයේ පැවිදි වෙච්ච කෙනෙක්. එතකොට එයාගේ පවුල පිටින් පැවිදි වෙලා සාමාන්‍යයට පවුල පිටින් මහාන වෙන්න එනවා පොල් ගහවලට. සාමාන්‍ය ලොකු සංස්කෘතික එහෙම ගන්න නැහැ. එතකොට එහෙම විරසක වෙලා ඒ හේතුව නිසා වෛරයකින් ගොඩනැගිලා බයිනවද කියලා අපි දන්නේ. සාමණේර හාමුදුරු ගන්නෙත් නැද්ද? එහෙම කිව්වේ නෑ. මේ සාමණේර හාමුදුරු කියන්නේ මේ අඩු වයසේ අයම බහන කරන්නේ නැද්ද? පවුලක් පිටින් එකපාරම එනකොට ලොකු ස්වාමීන් වහන්සේ ඒව ගැන සැලකෙනවා. නෑ නෑ මම පවුල පිටින්නේ මම ගන්නේ සාමාන්‍ය ඔය අපේ මහමෙවුනා දරුවෝ කියන අය මේ චෝටි දරුවෝ මහාන කරන්නේ නැහැ. ඒ කියන්නේ මහමෙවුනා මුල් කාලේ ඉඳලම යම් දැනුමක් තේරුමක් තියෙන පිරිසක් වයස සීමාව සාමාන්‍යයෙන් අවුරුදු 18ට වැඩි අය වගේ තමයි පැවිදි කරන්නේ. 18ට වැඩි අය. ඇත්තටම මහමෙවුනාව වැඩ ඉන්න හාමුදුරුවෝ අතේ ෆෝන් පාවිච්චි කරන්න බෑ කියන්නේ. පරිපාලන ශාස්ත්‍රයේ ඉන්න හාමුදුරුවෝ ෆෝන් පාවිච්චි කරනවා. ඒක වහන්සලා වගේ. ඔව් පරිපාලන ශාස්ත්‍රයේ ඉන්න අනිත් හාමුදුරුවෝ නෑ ප්‍රධාන මේ අසපී ලෑන්ඩ් ෆෝන් එක තියෙනවා. ලෑන්ඩ් ෆෝන් එකෙන් තමයි කතා කරන්නේ. ලෑන්ඩ් ෆෝන් එකට පරිදි දෙනවා නම් පවුලේ අයට පරිදි දෙනවා. ඒ ඔක්කොම අතේ හෑන්ඩ් ෆෝන් එක නෑ. නෑ බාහිරට පරිපාලන ශාස්ත්‍රයේ ඉන්න අය ගාව විතරයි තියෙන්නේ. ඔව් දැන් ඇත්තටම දැන් උන්වහන්සේ කරපු යෝජනාව ඊටාම හොඳයි. ඒ කියන්නේ චමුදිත සමරවික්‍රම කියන මේ ඔබතුමාට බුද්ධ ශාසනය සම්බන්ධව දැවැන්ත මෙහෙවරක් කරන්න පුළුවන් බැරි වෙලාවකත් මේකේ වෙන ටර්න් එකක් ගත්තොත්
ඒ කියන්නේ වැඩසටහන් කරොත් එහෙම දැන් අපි කියමුකෝ මහමෙවුනාව ගැන අධ්‍යයනයක් කරොත් මහමෙවුනාව ගැන ඒ කිරිබත්ගොඩ හාමුදුරුවෝ ගැනම වැඩසටහනක් කරොත් මහා විශාල පිනක්. ඔබතුමා මේ දක්වා ඔබතුමා අතින් වෙලා තියෙන සියලුම පව් කැපිලා යනවා. මොකද දැන් ඔබතුමාව මම කියාවේ හාමුදුරුවොත් එක්ක එන ගමනොත් නිරේට නියම වෙච්ච කෙනෙක් එක්ක අපි කතා කරන්න යන්නේ කියලා. ඔව් ඒ කියන්නේ දැන් මේ බුද්ධ ශාසනයට වෙන හානිය නිසා ඔබතුමාට මරණින් පස්සේ නිරේට යන්න වෙන්න පුළුවන්. චන්දිත බාහිරව බලනකොට පේනවා ඔය අර කුකුල් පොර වලින් සතුට වෙනවා වගේ පේනවා ඒක. ඒක අපි ඉන්නේ හරි බෑඩ් විකට් එක. දැන්